ගංගවතුරට අහුවෙලා තිබ්බ අඹතැන්න ටවුන් එක දැන් තමයි මේ සුද්ධ කරන්නේ කට්ටිය තමන්ගේ කඩවල් එහෙම මේ ඇරගෙන සුද්ධ කරනවා. අද පොයේ දවසේ කියලා නැහැ මේ මිනිස්සු ඔක්කොම වැඩ තමන්ගේ මේ අර ගම්වතුර පිඟාය උතුරල මේ අඹතැන්න හරි මේ කටුගස්සර පාර සම්පූර්ණයෙන්ම මේ යට වෙලා තිබ්බේ ගොඩක් ව්‍යාපාරික ස්ථාන මේකට අහුවෙලා තිබ්බා. ඒ වගේම අර ගඟේ හැමතැනම රොඩු පිරීලා තියෙනවා. රොඩු ගොඩවල් අර හැමතැනම කිව්වනේ ගඟේ මේ රොඩු ගොඩවල් ඔක්කොම මේ ටවුන් වල එකතු වෙලා තිබ්බේවා ගඟට ගියා කියලා. ඒ ගඟේ හැමතැනම කුණු ගොඩවල් තියෙනවා. ඉඳා ඔයත් ඒ වගේ තමයි මේ දිගටම කුණු ගොඩවල් එකතු වෙලා තියෙනවා. වැඩිපුරම මේ පාලම් වල එහෙම ගැටලුව තියෙන්නේ රොඩු අනම්මනම් ඇවිල්ලා මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලට ප්ලාස්ටික් රොඩු වර්ග ඇවිල්ලා બ્લોක් වෙන එක. ඒ කියන්නේ ඒක නිසා තමයි ගොඩක් දුරට පාලම් වලින් උතුරලා මේ පාලම් කැඩිලා නෙමෙයි වැඩි විනාශයක් වෙලා තියෙන්නේ. පාලමට වඩා ඉහළින් වතුර යන්නේ රොඩු બ્લોක් වෙලා. අර වාහනයක තට්ටුවක් නේද? මේකම තියෙනවා. මේ කුණු සම්පූර්ණ මිනිස්සු වාහන අමතර කොටස් ඉතින් වාහන සීට් කැවුල මේ පිඟාවේ උතුරලා මේ අඹතැන්න කටුගස්සටයි අතර කොටස සම්පූර්ණයෙන්ම වැහුණා. ඒ වගේම තමයි මේ කියන්නේ මේකේ කටුගස්සට පැත්තට යද්දි වම් පැත්තට තියෙන ඇල්ල වගේ මේ ඇල්ල ගොඩක් ස්ථානවලින් කඩාගෙන වැටලා තියෙනවා. ඒවලේම සම්පූර්ණයෙන්ම වෙලා ව්‍යාපාරික ස්ථාන දේවල් හැමදේම මේ පිඟාවේ ආසන්නයේ තියෙනව කටුගස්සට ආසන්න ප්‍රදේශයේ හානියට ලක් වෙනවා. දේවල් වල මේ කටුගස්තර අර ළමා උද්‍යානයේ පිඟාවේ ආසන්නයේ තියෙන ළමා උද්‍යානය ඒකත් හොඳටම ගම්වතුරෙන් බලපෑමට ලක් වෙලා තියෙන්නේ. හැමදැනම කුණු ගොඩවල් ගොඩ වෙලා නේ. ගොඩක් ව්‍යාපාරික ස්ථාන වලින් බැහැර කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගම්වතුරට අහු වෙලා මෙතන මොන කටුගස්සර පාලමයට තත්ත්වය. පොඩි පාලමය. එළෝ. එළෝ.